හායි යාළුවනේ රමණි සොසි ඩයරි channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ චූටි tiny house එකේ දවස් දෙකක් ගත කරනවා. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක බලන්න අපි මොකද කරන්නේ කියලා, කොහොමද අපි මේක ඉන්නේ කියලා. මේක හරි ලස්සන තැනක්. ඉතින් මෙයා තමයි අපේ head chef. මෙයා තමයි අපේ lunch එකයි breakfast එකයි හදන්නේ. මමයි පුතයි හස්බන්ඩ්යි අපි යන්නේ ස්ටේකේෂන් එකකට. ඉතින් අපි මේ බුක් කරේ ටයිනි හෝම් එකක්. ඒක තියෙන්නේ අපේ ගෙදර ඉඳලා විනාඩි 30ක් ඈතින් වෙන්නයි. මේක ටිකක් රූරල් ඒරියා එකකට යන්නේ. ඒත් පර්ත් සිටි එක කිට්ටුවමයි තියෙන්නේ. ඉතින් මේ අපි යනකොට පාරවල් ටිකක් හදා තිබුණේ. ඉතින් මේ තමයි කන්ට්‍රි රෝඩ් ට්‍රිප් එකක් පර්ත් වල. මේක තියෙන්නේ පර්ත් සිටි එකයි අපි ඉන්න ගමයි අතරමැද. ඉතින් මේ පැත්තට වෙනකොට ගොඩාක් ඉඩකඩම් ගොඩාක් ලොකුයි. ගොඩාක් ෆාම් හවුස් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් කලබලකාරීකමින් මිදිලා මේ වගේ තැනකට එන්න ලැබෙන එකත් ලොකු දෙයක්. දවස් දෙකක් ඉන්න උනත්. මෙන්න මේ වැටවල් දකිද්දි නම් හිතෙන්නේ අපි ෆාම් යාඩ් එකකට ගොඩාක්ම කිට්ටු කරලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ ඉඩම් හරි ලොකුයි. අපි මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඕටම් එකේ. ඉතින් අද දවසේ චුරුචුරු වැස්සකුත් තිබුණා. අපිට මේ ගෙදරට යන්න වෙලාව තිබුණේ හවස 4ට. ඉතින් අපි ගෙදරින් 3:00ට විතර තමයි පිටත් උනේ. ඉතින් 4 වෙනකොට අපිට එතන ඉන්න පුළුවන්. මේ පැත්ත සමයක නිසා ගොඩාක් වේලිලා ගිහින් තියෙන්නේ. ඉතින් වැස්ස එනකොට මේ තියෙන සීනරි වලයි සමවල සීනරි වලයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ගුරු පාරට හරවලා අපි යන්නේ අපේ ටයිනි හෝම් එක තියෙන පැත්තට. ඔන්න අපි දැන් ටයිනි හෝම් එකට ගොඩාක් කිට්ටු කරලා ඉන්නේ. ඉතින් මේ අර ඈත පේන අපි ඉන්න ටයිනි හෝම් එක. මේ පැත්තේ තියෙනවා තවත් එකක්. ඒ ගෙවල් දෙකම තියෙන එක ළඟ නෙවෙයි, ටිකක් ඈතට වෙන්න. අපි ගත්ත ටයිනි හෝම් එකේ නම ජානා, අනිත් එක සෑම්. ජානා එක easy accessible තියෙන්නේ. වීල් චෙයාර් වලින් එන අයට එහෙම ඉන්න පුළුවන්. හැබැයි මේක dog friendly නැහැ. ඒත් සෑම් එක dog friendly. ඉතින් අපිට අපේ ඩයිනමස්ව එයාගේ පෙට් සිටත් එක්ක තියලා එන්න වුණා මේ ගමනට. මේ තියෙන easy accessible ramp එක. ඉතින් අපි මෙතන තියෙන locker box එකෙන් අපේ ගෙදර කී එක ගන්න ඕනේ. ඒගොල්ලෝ අපිට කෝඩ් එක එවලා තිබුණා. මේ බලන්න බෙඩ්රූම් එකේ තියෙන view එක හරි ලස්සනයි. ඉතින් මෙතන ඕනි කරන හැමදේම පවා තිබුණා. එයා කන්ඩිෂන් උත් තියෙනවා, පවර් තියෙනවා. මේක 4 දෙනෙක් ඉන්න පවුල් එකට සුදුසු ටයිනි හෝම් එකක්. බන්ක් බෙඩ් දෙකක් තියෙනවා. ඉතින් ඔය අතරේ තාත්ති පුතයි අපි ගෙනාපු බරු ටික ඔක්කොම අන්ලෝඩ් කරන්නයි යන්නේ. ඒ අතරේ මම මෙන්න මෙයාව දැක්කා. මේ පුතා ගේනේ මගේ ට්‍රැවලින් බෑග් එක. ඒකේ නම් බඩු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. සති 2කට විතර ඇති වෙන්න. ඒත් අපි ඉන්නේ දවස් 2යි.
මම ගෙනාව ක්‍රීම් කරමු. පුඩින්. Yum. දෙකක් ගෙනාවා. ඊට පස්සේ මේවා this and put this one for one of the lunches. Okay. Yum. Naan bread and this one go together. Okay. One of these ones, tomatoes. I'm going to put this in the fridge now, okay? It's in. What's in the fridge? Fridge එක දාන්නේ. Bread නම් එළිය තියන්න පුළුවන්. Puddings දාන්න පුළුවන් fridge එක. bags තියෙනවද පුතේ අරන් එන්න? ඉතින් මේ pantry cupboard වල අපිට ඕනි කරන හැමදේම වගේ තිබුණා. පිගන් කෝප්ප, උයන පියන භාජන, හැදි ගෑරපු හැමදේම. So all the knives, cutlery is here. And what else here? Everything's here. Tea coffee ගන්න බලන්න පුතේ. Coffee again? That's chocolate? Might be tea. What's that? Is that tea? Organic bold breakfast tea. Oh, that's nice one. We never had this brand before. I think this might be hot chocolate. You can have mocha. Yum. Huh. Yeah, sugar. Oh, sugar sachets, yeah. Cups, glasses, everything's here. ඉතින් මෙතන තිබුණේ composting toilets. මේවා ෆ්ලෂ් කරන්න බෑ, වතුර යූස් කරන්න බෑ. ඒ වුණාට hot shower එකක් තියෙනවා අපිට wash දාගන්න. ඔය අතරේ අපේ යාළුවෝ ටිකින් ටික අපේ ගෙවල් දින පැත්තට දැන් එන්න පටන් අරගෙන ඉන්නවා. මෙයාලට මෙතනින් කෑම කාලා පුරුදුයි වගේ ටිකක් නැවතිලා බලාගෙන ඉන්නවා කෑම ටිකක් දෙයි කියලා. ඉතින් අපි මේ ගැන දන්නේ නැති නිසා යාලට කෑම මුකුත් ගෙනාවේ නැහැ. මේ බලන්නකෝ මෙයාලගේ හුරුතල් වැඩ. ඉතින් අපි ආෆ්ටර්නූන් ටී ටයිම් එකට ආපු නිසා ප්ලැටර් බෝඩ් එකක් මම හැදුවා. එන්න තනන් කහන්න. ඉතින් මේ අශ්වය ගැන අපි දන්නේ නැති නිසා ටිකක් ඒගොල්ලෝ ගාවට ළඟට යන්න අපි නම් බය වුණා. ඒත් මම අන්තිමේදී කොහොම හරි පල්ලෙහාට බැලලා ගිහිල්ලා අශ්වයම ටිකක් අත ගාලා බැලුවා. අන්න වඩගිනි වෙලානේ පවුවනේ අන්න නෑ දියා. මෙයාලා මෙහෙම වැටට ඇවිල්ලා කෑම ඉල්ලනවා දැක්කම හරි දුකයි. ඉතින් අපි හිතුවා හෙට අපි ළඟ තියෙන ෂොප් එකකට ගිහිල්ලා මේකට කන්න මොන හරි ගේනවා කියලා. ඉතින් අද ඩිනර් වලට අපි කන්නේ ගෙදර තිබුණු ලම් ප්‍රයිස් දෙකක්. ඉතින් මමයි හස්බන්ඩ්ුයි එකක් ෂෙයා කරගන්නවා, පුතා එකක් කනවා. අපි හිතුවා ඩිනර් හදන්න මහන්සි වෙන්නේ නැහැ කියලා.
හෙට ඩිනර් වලට අපි කන්නේ ගෙදර හදලා ෆ්‍රීස් කරපු කොත්තු රොටි ටිකක්. මේ ලම් රයිස් එක oven එකට දාලා බාබකියු එකට දාලා ගත්තට පස්සේ පුදුම රසක් තිබුණේ. දොයිය ගන්න ඉතින් මත මේ මත ලයිට් ඔෆ් කරන්න ඕවා දාන්න යන්න එපා. ඒක දාන ඔය දොයිය. ඉතින් මේ යුද්ධේ ක්‍රීම් කැරමල් ටික ප්ලේට් එකට දාගන්න. ටොක් ටොක් ටොක්. රසද ඒක? ස්වීට්. ක්‍රීම් කැරමල් එක. It's good. මෙන්න මේ view එක තමයි අපිට තිබුණ රෑට නිදාගනිද්දී අපි ඉතින් ජනෙල් ඇරලා තමයි නිදාගත්තේ. මේ තියෙන්නේ අපි උදේ නැගිටිනකොට තිබුණ view එක. මෙන්න අපේ morning view එක. ඔය අතරේ මමයි හස්බන්ඩ්යි පර්කියුලේටඩ් කොෆි එකක් හදාගන්න කියලා ලෑස්ති වුණා. පර්කියුලේට් එක කියන්නේ මෙන්න මේ ඉක්විප්මන්ට් එක. මේකට වතුර දාලා කොෆි එකතු කරනවා මෙන්න මේ කන්ටේනර් එකට. ඉතින් මේක රත් වෙන්න තියන්න ඕනේ. එතකොට තමයි කෝපි ටික හොඳට බුළු දාලා එන්නේ. මේ බලන්නකො කෝපි ටික හොඳට උඩට එන ලස්සන. හරිම සුවඳයි. ඕකේ මේ හයි ෆැට් ඔය જાති. ඔය අතරේ අපි කිරිටික පුරවා ගත්තත් ඒකට දාගන්න. එන්න අපේ හෙඩ් ෂෙෆ් අපි බ්‍රෙක්ෆාස්ට් එක හදන්න යන්නේ. මට
one piece of bread is enough. ඉතින් පුතා මේ හදාන්නේ බ්‍රෙක්ෆාස්ට් වලට ඇවකාඩෝ සල්සා එකක්. ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් එක පුතාගේ ක්‍රියේෂන් එකක්. avocado salsa and bacon and egg on toast. ඒක ඇත්තටම රසයි. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා චුට්ටක් ඇවිදින්න ගියා මේ ෆාම් යාඩ් එක වටේ. ඉතින් ෆාම් යාඩ් එක තියෙන්නේ මේකට ටිකක් එහාට වෙන්න. මේ ටයිනි හවුසස් 3ම හදලා තියෙන්නේ ෆාම් යාඩ් එකක පිටිපස්සට වෙන්න. ඉතින් ඒ නිසා තමයි මෙතන අශ්වෝ එහෙම ඉන්නේ. අස්සෙන්ට කන්න දෙන්න තිබුණා අපිට. හවසට නේද? ඉතින් මේ ටයිනි හවුස් එක වීක් ඩේස් වල එක දවසකට $395ක් වෙනවා. වීක් එන්ඩ් එකේදී ඊට වඩා චුට්ටක් ගාණ වැඩි. ඉතින් මේ ළඟම තිබුණා ස්ටොක් ෆෙඩ් එකක්. ඉතින් එතන තියෙනවා අශ්වයන්ට ඕනි කරන කෑම ජාති. මේ ඒක හොයාගෙන යමින් පාර අපි මෙහෙට ආවේ අපේ අශ්වයෝ ටිකට කන්න දෙන්න. දැන් අපිට අශ්වයෝ ටිකක් ඉන්නවනේ. දවස් දෙකකට නේද? ඉතින් මෙතන හිටපු අයට කිව්වම ඒගොල්ලෝ අපිට හොඳ බෑ එකක් හදලා දුන්නා. අශ්වයන්ට කෑමට ගැලපෙන. මේ වලන්නකො මෙතන තියෙන බඩු ඔක්කොම තියෙන්නේ සත්තුන්ට ඕනි කරන කෑම ජාති. ඉතින් මම ඇහුවා මේගොල්ලෝ ගාව කොල්ලුත් තියෙනවද කියලා. මොකද අශ්වයෝ තමයි කොල්ලු කන්නේ. ඉතින් එදා උදේ වරුවේ අපි මේ ගල් තලාව උඩට වෙලා මෝර්නින් ටී එක ගත්තා.
ඉතින් අපි ලන්ච් වලට හැදුවේ මේක බීෆ් කුර්මා එකක්. කඩෙන් ගෙනාපු බීෆ් කුර්මා පැකට් එක මේකට දාලා තමයි බීෆ් කුර්මා එක හැදුවේ අපි. අපි කෑම එක ලිපේ තියලා බත් එක ඉදෙන කල් ඒ පැත්තේ ඇවිදින්න කියලා ගියා. එතකොට අපි දැක්කා මේ බැටළු පැටවු ටිකකුත් ඇවිත් ඉන්නවා. ඉතින් ඔය අතරේ බත් එකත් හොඳට ඉදිලා තිබුණා. අපි මේ නාන් බ්‍රෙඩ් ටිකත් හදාගත්තේ ලන්ච් වලට. මෙයා vegetables කන්නේ නැති බබෙක්. කනවද නැද්ද vegetables? No. අනේ. vegetables කන්න ඕනි මැනික. No. Wait for me. Vegetables. Eat your veggies. ඉතින් ටිකක් හවස් වෙනකොට අශ්වෝයි බැටළුවෝ ටිකයි ගෙවල් ළඟට කිට්ටු කරන්න පටන් ගත්තා. අපි ගෙනාපු කෑම ඒගොල්ලන්ට දුන්නා. ඉතින් මේ හතර වටේටම හල්ලා තියෙන ඒ ගෙනාපු කෑම. මේ බලන්නකො මේ බැටළු පැටවු ටික ඒගොල්ලෝ ෂෝන් ද ෂීප්ස්ලා වගේ නේද? ඉතින් අපිට මෙයාලව වෙතනින් යවා ගන්නම බැරි වුණා මොකද කෑම තියෙන නිසා. මේ අනිත් පහුවදා උදේ එයාලා තාම එතනමයි. මේ තියෙන පුතා හදපු බ්‍රෙක්ෆාස්ට් එක අනිත් පහුවදාට. ඉතින් රමණී සොසිඩාරි channel එකත් එක්ක රැඳී හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකල් සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.